2026 හයවසරටන අලුත්දුවල පුතාලට කරන්න තියෙන දෙවන ඇක්ටිවිටිය එක තමයි පරිගණක ක්‍රීඩාවකින් විනෝදවෙන්. එමනත් නම් කම්පියුටර් ගේම් එකක් ප්ලේ කරමු. මේකට අපිට ඕනි වෙනවා ටක්ස් ටයිපින් කියන සොෆ්ට්වෙයාර් එක. මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න විදිහ මං කලින් වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා. හරි, වැඩි වෙලාවක් ගන්න නැතුව අපි ගේම් එකට යමු. අපි එහෙනම් ටක්ස් ටයිපින් ඕපන් කරගමු. මේ ගේම් එකේ අපිට තියෙනවා ලෙවල් ගොඩක් තියෙනවා. මේකෙන් අපිට පුරුදු කරන්නේ ටයිපින් ස්කිල්ස් එක වැඩි කරගන්න තමයි අපිට කියලා දෙන්නේ. මුලින්ම අපිට මෙතන ගේම් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ අපිට ඕනි විදිහට මේකේ සෙටින්ස් වලට ගිහින් අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට ඕනි ගේම් එක ගන්න පුළුවන්. අපිට ඕනි ලෙවල් එකට ගිහින් අපිට ටයිප් කරන්න පුරුදු වෙන්න පුළුවන්. අපි මුලින්ම තියෙන PC කැස්කේඩ් කියන එකට යමුකෝ. මේකට ගියාම මේකේ ලෙවල් 3ක් තියෙනවා. easy තියෙනවා, medium තියෙනවා, hard තියෙනවා. අපි කම්පියුටර් එකකින් කීබෝඩ් එකකින් ටයිප් කරන්න මොකුත්ම දන්නේ නැති ළමයෙක්ට පුළුවන් මෙන්න මේ easy කියන ලෙවල් එකට ගිහින් අපිට මෙතනින් කැමති එකක් තෝරගෙන ටයිප් කරන්න පුරුදු වෙන්න. දැන් ඔන්න මේක තියෙනවා. මේකදී අපිට උඩින් වචන අකුරු මාළුවන්ගේ ඇඟේ ලියපු අකුරු වැටෙනවා. මේ අකුරු ටයිප් කරන්න අපිට පුළුවන්. මේ easy level එකේ අපිට එන්නේ පොඩියටම අකුරු ටයිප් කරන්න තමයි එන්නේ. මේ අකුරු ටයිප් කරාට පස්සේ අපිට මෙන්න මේ මෙතන පෙන්වන මේ පෙන්ගුවින්ට මේ මාළු කෑමට ලැබෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන මීඩියම් ලෙවල් එක. easy level එක කරාට පස්සේ අපිට පුළුවන් මීඩියම් level එකට ගිහින් අපිට ඕනි වේගයෙන් ටයිප් කරන ස්කිල්ස් එක වේගවත් කරගන්න පුළුවන් මේකෙදි. මේකෙන් චුට්ටක් වේගවත් වෙනවා. මාළුව ටික පහළට වේගයෙන් වැටෙනවා. එතකොට අපිට මේවා වේගයෙන් ටයිප් කරගන්න පුළුවන්. මීඩියම් ලෙවල් එකත් පුරුදු වුණ අපේ දුවල පුතාලට පුළුවන් හાર્ඩ් ලෙවල් එකට ගිහින් ගේම් එක ප්ලේ කරන්න. මේ උඩින් වැටෙන මාළුවන්ගේ ඇඟේ තියෙන අකුරු ටයිප් කරන්න තමයි අපිට තියෙන්නේ කීබෝඩ් එකේ. මේ ගේම් එකෙමුත් අපිට පුළුවන් මේ තවත් මේකේ එක එක වර්ග තියෙනවා. ඔයාලා මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. මේකෙන් වැටෙන අකුරු අපිට මේ විදිහට ප්ලේ කරන්න ටයිප් කරන්න පුළුවන්. අකුරු හුරු වෙන්න මේක ගොඩක් වටින ගේම් එකක්. දැන් ආපහු අකුරු ටිකක් තව වේගෙන් වැටෙනවා. අපිට මේව කීබෝඩ් එකේ මේ විදිහට අපිට පුළුවන් ඔන්න ඔය විදිහට ටයිප් කරලා අපේ ගේම් එක ප්ලේ කරන්න. උල්කාපාතේ බිමට වැටෙන්න දෙන්නේ නැතිව අපි ගේම් එක ටයිප් කරලා ඉවර කරන්න ඕන. මේ වැටෙන්නේ උල්කාපාත. මේක පොළවට වැටෙන්න දෙන්නේ නැති අපි මෙන්න මේ විදිහට අකුරු ටයිප් කරන්න ඕන. ඒ වගේම මේකේ තියෙනවා lessons කියලා එකක්. lessons වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ කීබෝඩ් එකක් එනවා. මෙන්න මේ කීබෝඩ් එකෙන් අපිට පුළුවන් මෙන්න මෙතන පෙන්නනවා අපි මෙන්න මේ උඩ තියෙන වචනේ ටයිප් කරන්න ඕන. මෙන්න මේ ඒ අකුර මොන ඇඟිල්ලෙන්ද ටයිප් කරන්න ඕන. ඒ විදිහට අපිට ඕනි කරන ඇඟිල්ලට මේ කී එකට මොන ඇඟිල්ලද අපි ප්‍රෙස් කරන්න ඕනි කියලා අපිට කියලා තියෙනවා.
දැන් අපි බලමු මේ උඩ තියෙන එක ටයිප් කරන්න පුරුදු වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ටයිප් කරනකොට අපිට පේනවා රතු පාට ඩොට් එකකින් මොන ඇඟිල්ලද මොන අකුරට මොන ඇඟිල්ලද දාන්න ඕනි කියලාත් අපිට පෙන්නනවා. වැරදි වුණාම අපිට ඒකත් පෙන්නනවා. එහෙනම් ඔයාලා try කරලා බලන්න. මෙන්න මේ විදිහට මේ ගේම් ප්ලේ කරලා lessons වලට ගිහිල්ලා lessons වල තියෙන typing skills එක වැඩි කරගන්න තියෙන මේ activity ටිකත් ඔයාලා කරලා බලන්න. අපි මෙතන තියෙන level එකට ගිහින් මම comments up කියන එකට මේකත් අපිට තියෙනවා අපිට ලස්සන games වර්ග තියෙනවා මෙතනට ගිහින් අපිට ගන්න පුළුවන් මේවා තෝරලා ඔයාලට කැමති එකක් කැමති interface එක play කරන්න ගන්න පුළුවන්. මේ හැම එකේම තියෙන අපිට typing skills එක වැඩි කරගන්න තමයි අපිට මේ game එක මේ activity එක ඔයාලට කියලා දීලා තියෙන්නේ. මේකත් උල්කාපාත බිමට වැටෙන game එකක් අපිට මේව type කරලා මේවා බිමට වැටෙන්න දෙන්න නැතුව අපිට හදාගන්න පුළුවන්. එහෙනම් ළමයි ඔයාලා මේ game එක play කරලා බලන්න ප්‍රැක්ටිස් වෙන්න අපිට පුළුවන් මේ ගේම් එකෙන් අයින් වෙන්න මෙතන මේන් මෙනු එකට ගිහින් ක්විට් වෙන්න පුළුවන් ඊට පස්සේ අපි ගේම් එක අයින් වෙනවා